යෝග කියලා කියන්නේ මාර සබ්ජෙක්ට් එකක්. ඒ මං යෝග කරන හින්දාවත් මං යෝග උගන්වන නිසාවත් නෙමෙයි ඇත්තටම එක පැත්තකින් මම මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් එක්ක ඒ වගේම දවසින් දවස කියවන පොතපත සහ ලබා ගන්න දැනුමෙන් ඇත්තටම මේක මාරයි. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා මේ සමාජයේ ගත්තාම විවිධාකාරයක අය ඉන්නවනේ. එතකොට යෝග කියන එක ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ ආසන වලින්. එක එක ඉරියව්වලින් ඉන්නවා, ඔළුවෙන් හිටගෙන ඉන්නවා, එක එක අමාරුයි දැක්කම සමහර ඒවා තියෙනවා. දැන් මේකත් එක්ක එක කොටසක් ඉන්නවා අනේ අපිට යෝග කරන්න බෑ මොකද ඒ තියෙන ඒවා කරන්න දැන් අපේ වයස වැඩි, එහෙම නැත්නම් අපේ අතපය රිදෙනවා මෙන්න මේ වගේ කියන. මම අර යෝග මාරයි කියලා කිව්වේ මේ යෝගාව ඕනෑම සිටුේෂන් එකක ඉන්න කෙනෙකුට හදාරන්න කොටසක් තියෙනවා එයාගේ මට්ටම තුළ. ඒකට හේතුව ඕන මොකක් හරි අසනීපයක් හින්දා එක දෙයක් කරන්න බැරි නම් ඒ වෙනුවට කරන්න තව ඕල්ටර්නේටිව් ගොඩක් තියෙනවා යෝගාවල. විශේෂයෙන් අපි හිතුවොත් කෙනෙකුට ආසන පුහුණු කරන්න බැයි නම් හැබැයි එයා ආසයි නම් භාවනා කරන්න, එයා ආසයි නම් ඊට වැඩිය දෙයක් ප්‍රැක්ටිස් කරලා ජීවිතේ ලබා ගන්න, එහෙම කෙනෙකුට ප්‍රාණයාම කරන්න පුළුවන්. ඒ වගේම මුද්‍රා කරන්න පුළුවන්. මුද්‍රා කියලා කියන්නේ පුදුමාකාර බලයක් තියෙන පුහුණුවක්. ඒ වගේම යෝගවල තියෙන යෝග නිද්‍රා. යෝග නිද්‍රා කියලා කියන්නේ අපි ඊටාත්ම අවම වශයෙන් භාවිතා කරන නමුත් පුදුමාකාර බෙනිෆිට් ටික පුද්ගලයෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හැකියාවක් තියෙන පුහුණු කිරීමේ ක්‍රමවේදයක්. ඉතින් මම ගොඩක් කලාවට යෝග නිද්‍රාව කියන එක මම උගන්වන ඉස්කෝලවල දරුවන්ට පාවිච්චි කරනවා බොහෝ දේවල් වෙනස් කරන්න. මම ඒක අත්දකලා තියෙනවා මේ එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. අනිත් කොටස තමයි චාන්ටිං කියන කොටස. ඒ වගේම මුද්‍රා කියන කොටස. ළමෙක්ව දැන් මට තියෙන අත්දැකීම් එක ගත්තාම ළමෙක්ව ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාවක් මේ චාන්ටිං එකකට මුද්‍රාවකට සහ යෝගාසනයකට තියෙනවා. අනිත් එක තමයි ළමයින්ට වැඩිපුරම යෝග නිද්‍රාව කරපුවාම ඒගොල්ලන්ගේ පුදුමාකාර වෙනසක් අත්දකින්න පුළුවන්. ඒ නිසා මම දැන් අපි මේක සමාජයේ ගොඩක් කතා කරන ප්‍රමාණය අඩු නිසා ඇත්තටම මම හිතුවා මේක ගැන නිරන්තර දැනුවත් කිරීමක් කරන්න. මොකද සමහර රටවල් වල විශේෂයෙන්ම බටහිර එංගලන්තය වගේ රටවල් වල සමහර යුනිවර්සිටිස් වල සහ සමහර රෝහල් වල මේ යෝග නිද්‍රාව විවිධ පුද්ගලයන් වෙනුවෙන් යොදාගෙන තියෙනවා. ඒගොල්ලෝ එහෙම එක්ස්පෙරිමන්ට් කරලා කරපු රිසර්ච් වල වාර්තාවල් තියෙනවා. කැන්සර් එකක් තියෙන කෙනෙකුට යෝග නිද්‍රාව කරනකොට එයාගේ ශරීරයේ වෙච්ච වෙනස් වීම. ඒ සමහර අවස්ථාවල සඳහන් කරලා තියෙනවා ඒගොල්ලෝ බෙහෙත් වෙනුවට මේ යෝග නිද්‍රාව පාවිච්චි කරලා ඊටම සාර්ථක ප්‍රතිඵල ගත්ත බවට. ඊට පස්සේ හෘදය රෝග විශේෂයෙන්ම ගත්තහම ස්ට්‍රෙස් එක. අනිත් එක තමයි හයි බ්ලඩ් ප්‍රෙෂර් වගේ තියෙන අයට එයා ඒගොල්ලන්ව කූල් කරවන්න. විශේෂයෙන්ම හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් එක අවම කරන්න මේ යෝග නිද්‍රාවෙන් පුදුමාකාර වෙනසක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට බෙහෙත් නොදී මේ යෝග නිද්‍රාව පුහුණු කරලා මේකෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒ සම්බන්ධ රිසර්ච් කරපු ඩොකියුමන්ට් ඇත්තටම තියෙනවා. ඒ වගේම තවත් අපි ගත්තොත් ඇදුම වගේ රෝග, සමහර නිදන්ගත රෝග ගත්තාම ඒ දේවල් වලට ඇත්තටම මේ යෝග නිද්‍රාව පුදුමාකාර විදිහට මේ උදව් වෙනවා, උපකාර වෙනවා මිනිස්සෙක්ව රිකවර් කරන්න. ඉතින් ඒ නිසා මම ඔයාලට ආරාධනා කරන්න කැමතියි යෝග නිද්‍රාව ගැන ඊට වඩා ටිකක් උනන්දු වෙලා මේක හදාරන්න, මේකට එක්ස්පීරියන්ස් කරන්න උත්සාහ කරන්න. මොකද අනිත් කතාව තමයි විශේෂයෙන්ම අපි දන්නවා සමහර අය ඉන්නවා වැඩිපුර මේ කාන්තාවන්ගෙන් මට ඇහිලා තියෙනවා ඒගොල්ලන්ට එක එක තැන්වල වේදනාවල් තියෙනවා. මට අතන රිදෙනවා, මෙතන රිදෙනවා, මෙහෙම එකක් තියෙනවා, එහෙම කියලා එහෙම තියෙනවා. ඉතින් මෙහෙම කියන අයට සමහර වෙලාවට ડોක්ටර්ස්ලා ගාවට ගෙනහිල්ලා ටෙස්ටිං කරාම කිසිම දෙයක් නැහැ, ඒගොල්ලෝ නිරෝගී. හැබැයි ඇත්තටම යාළුවන්ට රිදෙනවත් තමයි. ඉතින් මේවට හේතු වෙන ඒවා සහ මේවට මුකුත් නැහැ කියලා කිව්වට ඒ වේදනාවක් තියෙනවා නම් ඒකට මොකක් හරි විසඳුමක් අවශ්‍යයි. අන්න ඒ වගේ අපිට විසඳුමක් නැති බොහෝ දේවල් පැන නගින්න අපේ හිත තුළ, අපේ මනස තුළ කාලාන්තරයක් තිස්සේ පළපදියම් වෙච්ච මොනවා හරි
යම්කිසි එපාවීමක්, තිත්තකමක්, අපි මුහුණ දුන්නු අප්‍රසන්න හැඟීමක් හෝ සිදුවීමක් හේතුවක් වෙන්න පුළුවන්. ඒක මානසිකව බලපාන තත්ත්වයක්. ඉතින් මෙන්න මේ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙකුට මේ යෝග නිද්‍රාව විශිෂ්ට පුහුණුවක්. ඉතින් ඔබ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා වෛද්‍යවරයෙකුට විශාල මුදලක් වියදම් කරලා ඒකෙනුත් ඔබ නිරෝගී කියලා කියනවා නම් හැබැයි ඔබට ඇත්තටම ඒ දේ දැනෙනවා නම් ඉතින් ඔබට පුළුවන් එකතු වෙන්න යෝග නිද්‍රාව සඳහා. ඔබට මගේ දුරකථන අංකය තියෙනවා. ඒකෙන් කතා කරන්න පුළුවන්. යෝග නිද්‍රාවක් කරන්න ඔබට ඒත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලනවා ජීවිතේ ඒ වගේම විශේෂයෙන්ම භාවනා කරද්දී ඔබේ හිත ඒ කාර්මුණකට ගන්න බැයි නම් ඒ වගේම ඔබේ හිත නිරන්තරයෙන් එහෙම දුවනවා නම් අන්න ඒ වගේ සිටුේෂන් එකකදී ඔබට යෝග නිද්‍රාවක් පුහුණු වෙන්න පුළුවන්.